ආයුබෝවන් අද අපි කතා කරන්නේ බොහෝ දෙනෙක් වල් පැලෑටියක් කියලා ප්‍රයෝජනයට නොගන්න අද අපි හැමෝටම අමතක වෙලා ගිහින් තියෙන ඔබ මේ දකින අපූරු රසවත් ගුණවත් ආහාරයක් වගේම ඖෂධයක් වන නලල් බටු නැත්නම් නලල් මොට්ටු කියලා හඳුන්වන මේ ශාකය ගැන. මේ ශාකය පිළිබඳව බොහෝ දෙනා තුළ ඇති නොදැනුවත්භාවය නිසාම බොහෝ අය මේ වටිනා පැලෑටිය ගලවලා විසි කරලා දමනවා. මේ නලල් බටු ගෙඩි නලලට තියලා පුපුරවලා තබා ගන්න විනෝදයට වඩා අපූරු වටිනාකමක් මේ පැලෑටිය සතු වෙනවා. ඒ නිසා බොහෝ විදේශ රටවල මෙය පළතුරක් විදියට ඉහළ මිලකට අලෙවි කරනවා. මේ ශාකය පළතුරක් විදියට පලාවක් විදියට වගේම ඖෂධයක් විදියටත් අපිට වැදගත් වෙනවා. ඉතින් අද අපි බලමු මේ ශාකයේ අපි නොදන්නා ගුණ මොනවද කියලා. තෙත් සහිත සෙවන සහිත පසක හටගන්නා මේ නලල් බටු ශාකය වයිල්ඩ් කේප් ගූස්බෙරි, ග්‍රවුන්ඩ් චෙරි, වයිල්ඩ් ටොමැටෝ යන නම් වලින් හඳුන්වනු ලබනවා. මේ ශාකය සොලනේසි කුලයට අයත් වෙනවා. තද කහ හෝ තැඹිලි පැහැයක් ගන්නා ඉදුණු නලල් බටු ගෙඩි පළතුරක් ලෙස ආහාරයට ගන්න පුළුවන්. මෙහි තක්කාලි වලට සමාන රසයක් තමයි තියෙන්නේ. අමු ගෙඩි තිත්ත රසයෙන් යුක්තයි. ඒ වගේම මේ පළතුරේ ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් පවතිනවා. තන්තු වලින් ඉතාම බහුලයි. පිළිකා නැසීමට පවා මෙයට හැකියාවක් ඇති බව විදේශ රටවල කරන ලද පර්යේෂණ වලින් හෙළි වී තියෙනවා. ඒ වගේම නලල් බටු ගෙඩි විටමින් C බහුල පළතුරක් ලෙසත් වැදගත් වෙනවා. යකඩ කැල්සියම් මේ පළතුරේ බහුලව තියෙනවා. මෙහි කොළවල අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල බහුලව අඩංගු වෙනවා. කොහොම නමුත් මේ ශාකයේ අඩංගු පෝෂණය නිසාම ගැමි ජනතාව කවලම් පලාවට මේ නලල් බටු කොළ දෙක තුනක් මිශ්‍ර කරලා ආහාරයට ගත්තා. ලපටි දළු මැල්ලුමක් ලෙස සකසා ආහාරයට ගත්ත වගේම පරිප්පු සමග මිශ්‍ර කරලා ව්‍යංජනයක් විදියටත් ආහාරයට එක් කරගත්තා. ඒ වගේම දේශීය වෙදකමේ නලල් බටු ශාකයේ පත්‍ර විවිධ ප්‍රතිකාර සඳහා භාවිතයට ගන්නවා. නලල් බටු ශාකයේ ගුණ ගත්තොත් අක්ෂි රෝගවලට ගුණදායක වෙනවා. රුධිරය පිරිසිදු කරනවා. පිළිකා සෛල විනාශ කරනවා. අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්න උපකාරී වෙනවා. දියවැඩියාවට ගුණදායක වෙනවා. සම පැහැපත් කරනවා. සන්ධි වේදනාව සමනය කරනවා. මල බද්ධය වළක්වනවා. මෙවැනි විශාල ගුණ සමුදායක් අඩංගු වන නලල් බටු අපේ ශරීරය නිරෝගීව පවත්වා ගන්නත් බොහෝ සෙයින්ම උපකාරී වෙනවා වගේම රෝග බොහෝමයකටද ගුණදායක ඖෂධයක්. ඉතින් මේ වටිනා ශාකය දුටුවොත් ඒ වල් පැලෑටියක් කියලා විනාශ නොකර රැකගන්න. මේ විශ්මිත ගුණ ඔබත් අත්විඳින්න කියලා ඔබට ආරාධනා කරනවා.